සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් අපිටත් අද හොඳටම වහිනවා. බණ්ඩක්ක වලට ඉතින් වැස්ස කියන්නේ කොච්චර හොඳ දෙයක්ද. මෙදා පාර වැස්ස ගොඩක්ම පරක්කුයි. ඉතින් හැමෝම ඉතින් බෝග හිටවගෙන ගොඩාක් බලාපොරොත්තුවෙන් තමයි හිටියේ වහිනකන්. ඔන්න දැන් ඉතින් ඒ සතුටත් අපිට ලැබිලා තියෙන්නේ. දන්නේම නැතුව බණ්ඩක්ක වගාවේ පළවෙනි කෝඩි මුරයත් ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ. වගාවට දවස් 50ක් වගේ තමයි වෙන්නේ. හෙට ඉතින් හාහා පුරා කියලා බණ්ඩක්ක කඩන්න තමයි තියෙන්නේ. බණ්ඩක්ක කඩන එකත් ඉතින් ලේසි නෑ හොඳේ. දැනට එක ගහකින් එක බණ්ඩක්ක කරලයි කඩන්න පුළුවන්. තව ටිකක් කල් යද්දි ගස් උස යනකොට ඒ වගේ රිකිලියනවනේ. එතකොට ඒ වගේත් කරල් හැදෙනවා. එතකොට අපිට ඒවත් කඩා ගන්න පුළුවන්. බණ්ඩක්කවල තියෙන විශේෂත්වය තමයි දවසක් කර දවසක් බණ්ඩක්ක කඩන්න පුළුවන්. පේනවනේ වතුරත් හොඳටම පිරලා තියෙන්නේ. මේ තියෙන්නේ නාගවල්ලි පැල. මේ වගේ පැල දෙකක් තිබිලා ඔන්න මම අයින් කරා. මේව ඉක්මනට බෝ වෙන්න බලනවා. වගාවක් මේ තත්ත්වයට ගන්න කොයිතරම්නම් මහන්සි වෙන්න ඕනේද අපි. හැබැයි ඉතින් මේ දේවල් දකිද්දි මාරම සතුටක් තමයි දැනෙන්නේ. මොකද මහන්සි වුණ එකේ ප්‍රතිඵල තමයි දැන් අපිට ලැබෙන්නේ. ඔන්න අද දවසේ වැඩ ඉවරයි. වගාවේ අස්වැන්නත් අරගෙනම එන්නම්.